හායි ළමයි අනිතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් බැංකු ජොබ් වේකන්සීස් සම්බන්ධව. වීඩියෝ එකට යන්න කලින් සතියෙන් සතිය අප්ඩේට් වෙන බැංකු ජොබ් වේකන්සීස් සම්බන්ධයෙන් දැනගන්න ඔයා තාමත් එලෝකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම මේ කියන වේකන්සීස් වලට අදාළ හැම link එකක්ම description box එකේ දාලා තියෙනවා. ඒ link එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අදාළ vacancy එකට apply කරන්න. ඒ වගේම වීඩියෝ එක බලද්දී මොනවා හරි ගැටලුවක් මතුවුනොත් comment section එකේ දාන්න. ඒ හැම comment එකකටම මම ඔයාලට reply කරනවා. HDFC බැංකුවේ vacancies කිහිපයක් මේ වෙද්දී නිකුත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම school leave කෙනෙක් නම් ඔන්නවට අවස්ථාවක් තියෙනවා මේ vacancy එකට apply කරන්න. ඉතින් මෙතනදී penny results වලට වගේම A level කලින් අවුරුදු වල කරපු කෙනෙක් නම් ඔයාලට හොඳ result එකක් තියෙනවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ vacancy එකට apply කරන්න. ඉතින් මේ අවුරුද්ද A level කරපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාලට හොඳ සංවේදන කුසලතාවයක් තියෙනවා නම් මේ vacancy එකට apply කරන්න. ඉතින් මෙතනදී ඔයා බදවා ගන්න මාස 6ක් 11ක් අතර සීමා වාසික පුහුණු කාලයකට. හැබැයි මෙතනදී ආලා දක්කලා තියෙනවා මේ පුහුණු කාලේ ඔයාගේ වැඩි කිරීමේ හැකියාව හොඳයි නම් ඔයා බැංක් සෙක්ටර් එකේ දිගටම තියාගන්නවා කියලා. ඉතින් ඔයාලට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් මේ vacancy එකට apply කරන්න. ඉතින් මෙතනදී ඔයා apply කරන්න ඕනේ careers@hdfc.lk කියන email එකට ඔයාගේ CV එක upload කරන්න තමයි තියෙන්නේ 2025 පෙබරවාරි 25ට කලින්. ඉතින් ඔයාලට හොඳ අවස්ථාවක්. ඒකින්ද අනිවාර්යෙන්ම මේ vacancy එකට apply කරන්න අමතක කරන්න එපා. ඒ වගේම undergraduate ඔයාලවත් ඔන්න HDFC බැංක් එකෙන් බදවා ගන්නවා කියලා දක්කලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයා උපාධියක් කරන ගමන් නම් ඉන්නේ වගේම ඔයා උපාධියක් කරපු කෙනෙක් නම් ඔයාට කතා කිරීමේ හැකියාවක් හොඳ සංවේදන කුසලතාවයක් තියෙනවා නම් ඔන්න ඔයාටත් පුළුවන් වාගේ CV එක careers@hdfc.lk කියන email එකට යොමු කරන්න. ඉතින් මේකත් ඔයා යොමු කරන්න ඕනේ 2025 පෙබරවාරි 25ට කලින්. commercial banking train internship වගේම sales associate කියන job vacancy වලටත් මේ දවස්වල බදවා ගැනීම සිද්ධ කරන. ඉතින් banking train vacancy එකේදී ඔයාගෙන් ඉල්ලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 18ත් 24ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ඇතුළු විෂයන් 4කට ආම වශයෙන් RC සාමාර්ථ තියෙන්න ඕනේ වගේම ඉංග්‍රීසි විෂය සඳහා A හෝ B සාමාර්ථයක් ඔයාට තියෙන්න ඕනේ. උසස් පෙළ විභාගයේ ඔයා අම වශයෙන් S passes 3ක් තියෙන්න ඕනේ කියලා තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයා 2/28ට කලින් මේ banking trainee කියන position එකට apply කරන්න ඕනේ. මේකට අදාළ link එකත් මම ඔයාලා description box එකේ දාලා තියෙනවා. ඉතින් එතනට ගිහිල්ලා click කරලා apply for job දාලා ඔයාලට පුළුවන් මේ vacancy එකට apply කරන්න. commercial bank එකේ internship යන බලාගෙන හිටපු කෙනෙක් නම් ඔන්න ගොඩ commercial bank එකේ internship එකට apply කරන්න පුළුවන්. දැන් මෙහිදී විශේෂයෙන් ඔයා වයස අවුරුදු 21ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි ගණිතය වගේ විෂයන්ට මෙතනදී ඔයාගෙන් B passes තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම A level penny city ඔයාට පුළුවන් මෙන්න මේ commercial bank එකේ internship අවස්ථාවට apply කරන්න. STB බැංකුවේ vacancies කිහිපයකට මේ දවස්වල බදා ගැනීම නිකුත් කරලා තියෙනවා. ඉතින් පාසල් හැර ගිය උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් අන්න ඔයාට පුළුවන් STB බැංකුවේ internship අවස්ථාව ලබා ගන්න. මෙතනදී ඔයාගෙන් ඉල්ලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 19 23 අතර කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ඉංග්‍රීසි ඇතුළු විෂයන් 6ක් සමත් වී තිබීම වගේම බැංකු කරන්නට අදාළ සුසුකම් තියෙනවා නම් ඒක අමතර වාසියක් හැටියට සැලකෙනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සුසුකම් තියෙනවා නම් උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට පුළුවන් මේ vacancy එකට apply කරන්න. ඒ වගේම වයස අවුරුදු 24ට අඩු උපාධි අපේක්ෂක කෙනෙක් නම් ඔන්න ඔයාටත් පුළුවන් internship අවස්ථාව STB බැංකුවෙන් ලබා ගන්න. ඉතින් මේ සුසුකම් ඔයාට තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් STB බැංකුවේ internship අවස්ථාවට careers@stb.lk කියන email address එකට ඔයාගේ CV එක යොමු කරන්න.
SDB බැංකුවේ ට්‍රේනි බැංකින් ඇසෝසියේට් වේකන්සි එකටත් ඔයාලට මේ දවස්වල ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි ඔයාගෙන් ඉල්ලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23 හෝ ඊට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ඉංග්‍රීසි විෂයන්ට සම්මාන සාමාර්ථ සහිත සමත් වී තිබීම, උසස් පෙළ සමත් වී තිබීම, හොඳ sannivedana කුසලතාවයක් තිබීම වගේම බැංකු මූල්‍ය විකුණුම් අලෙවි කරන ශේෂ්ත්‍රවල පළපුරුද්දක් තියෙනවා නම් ඒක අමතර සුසුකමක් හැටියට සැලකෙනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සුසුකම් ඔයාලට තියෙනවා නම් ඔයාට පුළුවන් careers@sdb.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ CV එක යොමු කරන්න. SDB බැංකුවේ ජූනියර් එක්සිකියුටිව් කියන ජොබ් වේකන්සි එකටත් මේ දවස්වල බදවා ගැනීම සිද්ධ කරනවා. මේකෙදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් එහෙමත් නැත්නම් ඊට සමාන වෘත්තීය සුසුකමක් හෝ සාමාන්‍ය පෙළ ගණිතයේ ඉංග්‍රීසි ඇතුළත සමත් වීම සහ බැංකුකරණයේ ආම වශයෙන් වසර 2ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැකියාව තියෙන්න ඕනේ කියලා තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඉතින් මම මේ කියපු SDB බැංකුවට අදාළ බැංකු ජොබ් වේකන්සීස් වලදී ඔයාලට අදාළ සුසුකම් තියෙනවා නම් ඔයාට පුළුවන් careers@sdb.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ CV එක යොමු කරන්න. මහජන බැංකුවේ මැනේජ්මන්ට් ට්‍රේනි වේකන්සි එකටත් මේ දවස්වල බදා ගැනීමක් සිද්ධ කරනවා. පුහුණු කාලයට රුපියල් ලක්ෂයක වැටුපක් වගේම අවුරුදු 2ක පුහුණු කාලයකින් පස්සේ ඇසිස්ටන්ට් මැනේජර් තනතුරට යොමු කරනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් බැංකුවක මැනේජර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් නම් ආසාවෙන් හිටපු කෙනෙක් නම් ඔන්න ඔයාට මේක ලොකු අවස්ථාවක්. මෙතනදී මහජන බැංකුවේ මැනේජ්මන්ට් ට්‍රේනි වේකන්සි එකේදී ඔයාගෙන් ඉල්ලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 18ත් 28ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. UGC පිළිගත් විශ්වවිද්‍යාලයකින් GPA එක 3.5ට වැඩි economics, statistics, mathematics, accounting, commerce, computer science, human resources, physical science, agriculture වැනි ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඔයාට GPA එක 3.5ක් නැත්නම් ඔයාට ඊට අඩු ඩිග්‍රී එකක් නම් තියෙනවා. ඔයා ඩිග්‍රී එකත් එක්ක MBA කරපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඩිග්‍රී එකත් එක්ක DAF එක හරි DABF එක හරි ඔයා කරලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා ඩිග්‍රී එකත් එක්ක chartered accountant සීමා completed කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම මේ කියපු සුසුකම් තියෙනවා නම් ඔන්න ආයෙත් බලන්න මහජන බැංකුවේ මැනේජ්මන්ට් ට්‍රේනි වේකන්සි එකට ඇප්ලයි කරන්න. මේ වේකන්සි එකට බදවා ගැනීමක් සිද්ධ කරන්න විභාගයක් පවත්වලා මෙතනදී ඔයාලට ඉංග්‍රීසි වගේම IQ පේපර් එකක් තමයි හම්බෙන්නේ. එක්සෑම් එක තියෙන තවස් තාම ඔයාලට නෝටිස් කරලා නැහැ. ඉතින් මේ වේකන්සි එකට අදාළ සුසුකම් ඔයාලට තියෙනවා නම් මාර්තු 3 වෙනිදාට කලින් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන link එක හරහා ගිහලා ආගේ ඩීටේල්ස් දීලා මේ වේකන්සි එකට ඔයාලට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ සතියෙන් සතිය අප්ඩේට් වෙන බැංකු ජොබ් වේකන්සීස් ගැන දිගටම දැනගන්න ඔයා තාමත් හෙලෝකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.